ආයුබෝවන් හැමෝටම බිට්කොයින් මේ වෙද්දි channel එක break කරලා පහළට drop වෙන ගමන් තියෙන්නේ. අපි කලින් දවසේ කතා කරා මේ විදිහට උඩට යන channel එකක් break වෙන්න ඕනේ පහළට කියලා. බිට්කොයින් මේ වෙද්දි පහළ තියෙන support එකෙන් up වෙන ගමන් තියෙන්නේ. අපි chart එක මේ විදිහට invert කරගත්තට පස්සේ බලන්න මේ channel එක break කරලා උඩට up වෙන ගමන් තියෙන්නේ. මේ විදිහට up වෙන channel එකක් සාමාන්‍යයෙන් retest කරන්න පහළට එනවා. එහෙම රීටෙස්ට් එකකට ආවොත් පහළ තියෙන zone වල liquidity අරගෙන ඊළඟ move එකට යන්න පුළුවන්. chart එක සාමාන්‍ය විදිහට දාගත්තට පස්සේ බලන්න උඩ level වලට රීටෙස්ට් එකක් එන්න පුළුවන්. ඒ වගේම බලන්න liquidation heat map එකේ 92000 93000 කියන level වල liquidation අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ගෙවුන පැය 24 මිලියන 637ක් liquidate වෙලා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම long trades මිලියන 567ක් ඒ වගේම short trades මිලියන 70ක් liquidate වෙලා තියෙනවා. ඔයාලා chart එක ගැන අවධානයෙන් ඉන්න. මේ විදිහට උඩ level වලට market එක up වෙලා 93000 96000 කියන level වලට market එක up වෙලා තව leg එකකින් market එක drop වෙන්න හැකියාවක් තියෙනවා. Ethereum මේ වෙද්දි channel එක break කරලා පහළට drop වෙන ගමන් තියෙන්නේ. බලන්න මේකත් උඩ තියෙන level වලට ඇවිල්ලා retest එකක් දෙන්න පුළුවන්. උඩ තියෙන level වල liquidity අරගෙන ආයෙත් පහළට drop වෙන්න ඉඩ තියෙනවා. කලින් පාර support එකක් වෙලා තිබ්බ zone එක මේ විදිහට break කරගන්න බැරුව Ethereum පහළට reject වෙන ගමන් තියෙන්නේ. ඔයාලා බලන්න මේ level එකෙන් උඩට break කරලා candle stable වෙනවද කියලා. එහෙම වුණොත් තමයි Ethereum ඊළඟ uptrend එක start කරන්නේ. වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න. අපි මෙතනින් වීඩියෝ එක අවසන් කරමු. හැමෝටම සුබ දවසක්.